Hi guys. අපි දැන් උදේ පාන්දර ලෑස්තිලා එළියට බැස්සා ඩිස්නි එක. ඩිස්නි එක. නෑ ලස්සන ලෑස්තිලා ඉන්නවා. සෝස පාටට ගිහලා බලමු එන. අපිත් එක්ක ඉන්න. මොකද ගන්න දෙන්නත් එක්ක? අයියා නාන එළියට ඇවිල්ලා. කවුරු ජරා කරලා මුගේ ඔළුවේ. Ya itawa. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩිස්නි සී resort gateway station එක ගාවට. මෙතන ඉඳන් ආපහු පොඩි train line එක යන්න තියෙන්නේ. සෙනඟ අම්බානකට ඉන්නවා. මෙන්න මේ train එකේ තමයි අපි ඩිස්නි සී එකට යන්නේ. මේ train එක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ මිකී theme එකට. අපි ඩිස්නි සී එකට ගියේ ඕපන් කරන්න පැය එකමාරකට විතර කලින්. ඒ යනකොට ඇතුළට යන්න සෙනඟ ගොඩාරියක් පිරලා හිටියා. මේ ඇවිල්ලා යාළුවනේ අරින්න තා පැය එකමාරක් විතර තියෙන ගේට් ඕපන් කරන පැය එකමාරකට විතර කලින් දාව මේ. දැන් ගේට් එක ඉස්සරහ හරියටම ඇවිල්ලා ඉන්නේ. පැය කමාරක විතර පොලිම හිටියා. මේ පොලිම ඉස්සරහ ඉන්නවා. ඉතින් පැද හරි නගාවේ. ෆෑන් ගියා ඉස්සරහට එන්න. තව ටිකයි. උදේ ආවට තව චුට්ටක් කියලා උදේම එන්න තිබ්බනේ. ආවනම් පැදුරු දාගෙන මෙතන නිදා ගන්න තිබ්බනේ. එහෙම කට්ටිය හිටියා. කාපට් දාගෙන නිදාගෙන හිටපු කට්ටියත් හිටියා. Many months later. Hi. අපි ඩිස්නි සී එකේ ඉන්නේ. අන්තිමට කොහම හරි අපි පැය එකමාරක් විතර ඉඳලා ඩිස්නි සී එකට ආවා. ඔයගොල්ලෝ කියන්නේ තමයි ආපු දැන් ඉඳන් ගන්න මුලින් ෆොටෝස් ගන්න එක. අන්න හිතන්නේ අද දවසේ අපිට පේන්ටික් ගිහින් ඉවර කරන්න හම්බෙයි කියලා. මේකේ මේ විදිහට එක විදිහේ ඩිස්නි කාටුන් කැරක්ටර්ස් ඉන්නවා. ගොඩක් කට්ටිය මුලින්ම කරන්නේ ඒ කට්ටියත් එක්ක පොර කකා ෆොටෝස් ගන්න එක තමයි. ඔයාලත් මේකට යන්න හිතන් ඉන්නවා නම් යන්න කලින් අනිවාර්යෙන් ටෝකියෝ ඩිස්නි රිසෝට් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන යන්න. ඒකට යන්න. අම්මට දිරිනවා අර. මෙහි ස්කූල් නිවාඩු කාලෙක තමයි අපි ආවේ. ඒ නිසා හිතුවට වඩා සෙනග නම් ගොඩක් හිටියා. ඉතින් එක රයිඩ් එකකට යන්න අපිට පැයක් දෙකක් ඉන්න උනා පෝලිං වල. විනාඩි 140ක වෙයිටින් ටයිම් එකක් තියෙනවා. විනාඩි 140ක පැය දෙකකට වැඩි. පැය දෙකයි විනාඩි 10ක්. පෝලිම ඉඳලා විනාඩි 140ක් වෙයිටින්. යන් විනාඩි 140ක් පෝලිම ඉඳලා අපි බලමු මොකද්ද බලන්න තියෙන්නේ කියලා. දන්නවද අපි දැන් මේ කොහෙද යන්නේ කියලා? අපි දැන් යන්නේ පොළොව ඇතුළට. මේ පෘථිවිය ඇතුළට. පෘථිවිය ඇතුළේ වෙන දේවල් තමයි මේ තියෙන්නේ center of the earth. ෆස්ට් රයිඩ් එකම විනාඩි 140ක් පොලිමේ ඉන්න ගියාම නම් අපි කට්ටියටම චුට්ටක් එපා වුණා. ඔයාලා ඩිස්නි සී එකේ ආතල්ලයක් ගත්තනේ? ඔව්. සුපිරි. ඔයාලත් දෙන්න. ඔයාලා සන්තෝෂෙන්නේ ඩිස්නි සී එකේද? මේ මූණවල දැක්කම තේරෙනවා වань මේගොල්ලෝ තියෙන සන්තෝෂේ. පොලිමේ කැරකි ඉන්න ගියාම නම් පොඩ්ඩක් ඉතින් එපා වෙනවා. හැබැයි ඉතින් රයිඩ් එක ගෙන් ආවට පස්සේ නම් පොලිමේ ඉඳලා හරි ආපහු යන්න හිතුණා. One eternity later. සකල් ජීවිත තියෙනවා නේ. දැන් දේරාව පැය ගණන් කටි බෝල් එකේ ගියේ. අර මොකක් හරි සතෙක් කරේ. කොහොමද ඔයාලා අත්දැකීම? ඒක නම් ඇත්තටම ගොඩක් බය හිතෙන රයිඩ් එකක්. මුලින්ම කට්ටියට එපා වෙලා හිටියට
ඒ රයිඩ් එක නම් කට්ටියම හොඳට එන්ජොයි කළා. මේ අපේ දෙවැනි රයිඩ් එක. කලින් පොළොවේ යටට ගිහිල්ලා දැන් මුහුද යටට යන්නයි හදන්නේ. ඇත්තමද කොයිද වර බලන්නකෝ. ඇත්ත වතුර නෙමෙයි. හදලා. තියෙන සීන් එකක් තියෙනවා. いかなる異変も見逃してはならん。 මේක උඩේ එල්ලලා වගේ වන්නේ. 船長、潜水艇防御装置が作動しました。このままで ඇත්තටම මුහුද යට ඉන්නවා කියලා දැනුණු ලස්සන ගමනක් වුණා මේක. මුලින් අපි හිතුවේ මේක ඇත්තටම වතුර යට හදපු එකක් කියලා. 動きません。レーダーを上げて撃退しろ。船長、バックアップに切り替わりました。よろしい。潜水艇の位置を。打ち上げているかのようです。驚くべき現象だ。 ඊළඟට අපි ගියේ දියකිඳුරියන්ගේ මාලිගාව බලන්න. මේක එළියෙන් හදලා තියෙන විදිහ නම් මාරම ලස්සනයි. මේකේ ඇතුළේ ඒවා ගොඩක් හදලා තිබ්බේ චූටි ළමයින්ට එන්ජොයි කරන්න පුළුවන් විදිහට. අම්මලා තාත්තලාත් එක්ක ආව චූටි බබාලා මේක ඇතුලේ ගොඩාක් එන්ජොයි කරනවා අපි දැක්කා. අපිත් ඉතින් තාම චූටිනේ. ඉතින් අපිත් ගියා මේකේ තිබ්බ රයිඩ්ස් වල. みんな元気かい？クラゲに乗ったら立ち上がったり手や足を外に出したりしないように。 මේක තාත්තලා මඩ රවුඩ් එනවා අතවල්ල ගියා එකක් කියලා. ඒකෙන් එළියට එනකොටම අපිට ලස්සන ඉවෙන්ට් එකක් අපරාධෙ මිස් වුණා. අපේ ඊළඟ ඇඩ්වෙන්චර් එක තමයි මේ. මේක නම් ටිකක් දැක්කත් බය හිතෙන රයිඩ් එකක්. ඒ වුණාට අපිට මේක යන්න ඕනි කියලා හිතුණා. ගියාට පස්සේ නම් මේක අපිව උඩු යටි කුරු කරලා ගත්ත ගමනක් වුණා. ඒක දැක්ක විදිහට නම් අපිට බය හිතුන හින්දා අපි ඒකේ ගියපු එක අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. ඩිස්නි ට්‍රිප් එක ප්ලෑන් කරද්දිම මම වැඩිපුරම යන්න ආසාවෙන් හිටිය තැනට තමා දැන් යන්න හදන්නේ. ඒ තමා රපුන්සල්ස් ලැන්ටන් ෆෙස්ටිවල්. මේක අතරින් ඇතුළට දාලා ආපහු කරකවනවා එළියට. ආයි ගයා. ආයි. කොහෙද ඉන්නේ ඔයා? අපි දැන් කොහෙද යන්නේ? රපුන්සල් බලන්න. රපුන්සල් හම්බෙන්න යන පොඩ්ඩක්. මේ ලස්සන ගමන යන්න තියෙන්නේ බෝට්ටුවකින්. ඔන්න අපේ බෝට් එක ආවා.
පැය 2ක් බලන් ඉඳලා ඔන්න අපි යනවා රපුන්සල්ව බලන්න. මේක මගේ පුංචි කාලේ බැලුව ආසම ෆිල්ම් එකක්. ජීවිතේට හිතුවේ නෑ මේ වගේ කතාවක් ඇතුලේ මෙහෙම විනාඩියකට හරි ඇත්තටම ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. සුරංගනා ලෝකෙ බලලා එළියට එනකොට හොඳටම කළුවර වැටිලා. දැන් මෙහි සීතල කාලේ හින්දා ඉක්මනටම කළුවර වැටෙනවා. ඊට පස්සේ අපි ගියේ පීටර් පෑන්ව හම්බ වෙන්න. ඒක හිතුවට වඩා නම් මාරම ෆන්. ඒ තිබ්බ රයිඩ් එක 3D වීඩියෝ එකක් එක්ක යන්නේ. මේ වීඩියෝ එකේ ඔයාලට ඒක බොඳ වෙලා පෙනුනට අපිට ඒකේ 3D ක්වොලිටි එක හොඳටම ෆීල් වුණා.
ඊළඟට අපි ගියේ ටින්කර්බෙල්ගේ කතාව බලන්න. එන්නකො අපිත් එක්ක එහෙනම් ටින්කර්බෙල්ගේ කතාවේ රවුමක් දාන්න යන්න. මේ තියෙන ඩිස්නි සී එකේ තියෙන දවසේ අන්තිම ඉවෙන්ට් එක ඩිස්නි පෙරඩ් එක. මේක නම් මාරම ලස්සනයි. මේක ඩිස්නි ෆිල්ම්ස් වල හදලා තිබ්බ ගොඩාක් කැරක්ටර්ස් එකතු කරලා හදලා තිබ්බ ඉවෙන්ට් එකක්. කට්ටිය ඔක්කොම එළියට යන්න කලින් අපි ටිකක් වේලාසන එළියට ආවා. ඒ වුණාට අපි මල් වෙඩි බලලා යන්නත් අමතක කළේ නෑ. ඔන්න ඔය විදිහට තමයි අපේ ඩිස්නි සී ගමන ඉවර වුණේ. හොඳයිද බලලා කමෙන්ට් එකක් දාන්නකෝ. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ටෝකියෝ වල තව ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. බයි.